හෙලෝ සුබ දවසක් ඔයාලා හැමෝම හොඳින් නේද? ඔන්න අපි යනවාද පොඩි ගමනක්. අපි වීඩියෝ එක මැදදී කියන්නම් කොහෙද යන්නේ කියලා. අපි දැන් ඉන්නේ ADCB මෙට්‍රෝ ස්ටේෂන් එකේ. අපි එකෙන් බහලා යමු එළියට. අපි ආවා මෙයාගේ දත්වලට දාලා තියෙන බ්‍රේසස් සජෙස්ට් කරන්න. අපි ඇවිල්ලා ඉන්නේ ඩුබායි කරාම වලට. කරාම මෙට්‍රෝ ස්ටේෂන් එකෙන් බහලා අපි ඇවිල්ලා ඉන්නවා කිලෝමීටර් 500ක් 600ක් වගේ දුරක් පයින් එන්න ඕන ඩෙන්ටල් එකට. අපි අද පොඩ්ඩක් එළියට ආපු vlog එක තමයි මේ. එහෙනම් ඉස්සරහදී හම්බෙමු. ඊට පස්සේ අපි කෙලින්ම ගියේ ඩෙන්ටල් එකට. ඩෙන්ටල් එකේදී අපි රිසෙප්ෂන් එකෙන් කිව්වා ෆස්ට් ෆ්ලෝර් එකට යන්න කියලා. අපි ගිහිල්ලා ටිකක් වේටින් ඒරියා එකේ ඉන්න උනා. මොකද ડોක්ටර් බිසි මෙතන. හරිම හොඳ තැනක්. අපිට වැඩ ටික අපේ විදිහට කරගන්න. මේ වගේ කිංස් ඩෙන්ටල් එකට එන්න. ඔයාලට ඕන නම් ඔයාලගේ වැඩ කරගන්න. ඔන්න මේ විදිහට තමයි ડોක්ටර් අපේ මෙයාගේ වැඩ ටික කරේ. හරි ලස්සනට පිළිවෙලට පිරිසිදු වැඩ ටික කරා. ඊට පස්සේ අපි ආව කැෂියර් එකට. පේමන්ට් එක කළා. අපි දැන් ගෙදර එන්න. ඉතින් මේ විදිහට තමයි ඩිස්කස් කරලා ඊළඟ ඩේට් ටික බුක් කරලා ඊළඟට ඇඩ්ජස්ට් කරන්න යන දින වෙන් කරගෙන අපි පේමන්ට් එකත් කළා. ඔන්න ඔය විදිහට අපි ඔතනින් එන්න ආවේ. ඉතින් ඊළඟට එනකොට ADCB මෙට්‍රෝ ස්ටේෂන් එකෙන් ඇවිල්ලා අපි ආවා කෙලින්ම ඔන් පැසිව් වලට එන්න. මෙන්න මේ විදිහට තමයි අපි මෙට්‍රෝ එක ගත්තේ ADCB මෙට්‍රෝ ස්ටේෂන් එකේ. එතනින් එහාට අපි ටිකක් දුර එන්න ඕන මෙට්‍රෝ ස්ටේෂන් කීපයක්ම පහු කරගෙන. ඉතින් මේ විදිහට තමයි අපි මෙට්‍රෝ ස්ටේෂන් එකේ ආවේ. මේ අපි පහු කරන් යන්නේ ලෝකේ උසම කුළුණ වෙන බර්ජ් ඛලීෆා කුළුණ. මේක තියෙන ඩුබායි වල කියලා දැන් ගොඩක් අය හැමෝම දන්නවා. ඉතින් අපි මේ පහු කරගෙන යන්නේ ලස්සන view එකත් එක්ක. ඒත් එක්ක අපි බැහැලා මෙට්‍රෝ ස්ටේෂන් එකෙන් එළියට ආවා. දැන් ඉන්නේ අපි ඩේ ටු ඩේ එකේ. මෙහි හැලොවින් වලට සූදානම් වෙනවනේ දැන් මේ දවස්වල. දැන් ඉතින් හැම තැනම මේ වගේ දේවල් තමයි. ඔන්න අපේ යක්ෂණිත් එක ඒවා දාලා try කරලා බලනවා. දැන් බලමු අපි ගැලපෙන එකක් තිබ්බොත් අරගෙන යන්න. ඔන්න ඔය විදියට ඒකත් බලාගෙන එයා ගන්න දේවලුත් අරගෙන අපි ආව එළියට ගෙදර එන්න බස් එක ගන්න. අපි දැන් මෙතනින් ගන්න ඕන F15 කියන බස් එක. දැන් අපි ගත්තා අපි යන බස් එක. ඉතින් අපි යමු බස් එකට. බස් එකට ගිහිල්ලා අපි යන්න ඕනේ කිලෝමීටර් 3ක් 4ක් වගේ. හරිම ලේසි මේ බස් වල ගමන. ඒ හින්දා ලංකාවේ වගේ අර ප්‍රශ්නයක් නැහැ, අවුලක් නැහැ. මේ විදිහට කාඩ් එක පන්ච් කරලා ඇතුළට ගිහිල්ලා අපි ගියා පිටිපස්සෙම ෂීට් එකට. මොකද දෙන්නත් එක්කම නිදහසේ කයියකුත් දාගෙන එන්න පුළුවන් නේ. ඔන්න ඔහමයි බස් එකේ ගමන ආරම්භ වුණේ. බස් එකෙන් බහලා අපි ආවා අපි ඉන්න තැනට. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. බයි. අපේ YouTube channel එක subscribe කරන්න අමතක කරන්න එපා.